පාටකුරුල්ලෝ ටෙලිනාට්‍යයත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරයෙන් ටෙලිසියුන් මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. ඔන්න ඉතින් මම ඔයාලට අද කියන්න යන්නේ මේ කතාවේ අද සිද්ධ වෙන්න තියෙන දෙයක් ගැන. කතාවේ කොටසක්වත් මග නොයර බලපු ඔයා දන්නවනේ මේ වෙද්දි සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා. කතාව බලන ඔයාලා හැමෝම හුඟක් ආසාවෙන් බලාගෙන ඉන්නේ කෙවින් නිම්නාවි දෙන්න කවද්ද එකතු වෙන්නේ කවද්ද කතා කරන්නේ ඔහොම කියලා නේද? ඉතින් මේ වීඩියෝ එකෙන් මම කියන්න යන්නෙත් මෙන්න මේ වගේ දෙයක් ගැනයි. සිංගිතී අංජනයි කෙවින්ව බලන්න එනවනේ. ආවට පස්සේ නිම්නාවිත් දැකලා සිංගිතට අපූර්ව අයිඩියා එකක් පහළ වෙනවා. මොකද සිංගිති කියන්නේ හැම වෙලාවෙම මේ දෙන්න එකට එකතු වෙලා ළඟින් හැලා හිටියොතින් මේ ආදරය ආපහු හොලුත් කරගන්න පුළුවන් වෙයි කියලානේ. ඔන්න ඔය හේතුව නිසාම තමයි සිංගිතිගේ මෙන්න මේ යෝජනාව එන්නේ. සිංගිති කියනවා අපි ડોක්ටර්ට කතා කරලා ඉවර වෙලා කෙවින් බොස්ට හුඟක් අමාරුයි කියලා පෙන්නමු කියලා. ඒතකොට තව දවස් ගාණාවක් හොස්පිටල් එකේ රැඳිලා ඉන්න පුළුවන්නේ. හොස්පිටල් එකේ රැඳිලා ඉන්න දවස් පුරාවටම නිම්නාවි කෙවින්ව බලන්න ඒවි. ඉතින් එහෙම ආවට පස්සේ මේ දෙන්නගේ ආදරය අලුත් වෙවි කියලා තමයි මේ වෙලාවේ සිංගිතේ අංජනට කියන්නේ. ඉතින් ඔන්න කොහොම හරි මේ දෙන්න එකතු වෙලා මේ ප්ලෑන් එක ගහලා මෙතෙන්ට එන නිම්නාවිටත් ඒ දෙයම කියනවා. ඇත්තටම නිම්නාවි මේ වෙලාවේ අවුල් වෙලා ඉන්නේ. නිම්නාවි දන්නේ නැහැ කෙවින්ට මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. කෙවින් සනීප වෙලාද කෙවින්ගේ අසනීපේ කොයි වගේ වෙලාද මේ කිසිම දෙයක් නොදැන ඔෆිස් එකෙන් එන නිම්නාවිට මේ වෙලාවේ කිව්වට පස්සේ ඇත්තටම හිතෙන්නේ කෙවින්ට අපහු අමාරුයි කියලා. ඉතින් ඔන්න ඔය දේවල් එක්ක නිම්නාවිගේ හිතේ තියෙන ආදරෙත් අලුත් වෙලා නිම්නාවි කෙවින් ගාවට යනවා. ඒ වෙලාවේ තමයි මේ දෙන්න අතර ආපහු පුංචි හරි ආදරයක් පටන් ගන්න යන්නේ. ඉතින් මෙන්න මේ දේ සාර්ථක කරගන්න අනිවාර්යයෙන්ම අංජන වගේම සිංගිතයා උදව් කරනවා. ඉතින් මේ හොස්පිටල් එකේ ඉන්න කාලය පුරාවටම නිම්නාවි හොස්පිටල් එකට කෙවින්ව බලන්න ඒවි. ඒත් ඉතින් මේකත් තව බොරුවක් කියලා අවසානයේදී ඔප්පු වේවි. ඔයාට මොකක්ද මේ ගැන කියන්න තියෙන්නේ? ඉතින් ඔයාට පුළුවන් මට මේ ගැන කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මතක තෝ channel එකත් subscribe කරගෙනම යන්න.